බිරියානි එකක් කීයද? බිරියානි එක 500යි. එකක් දෙන්න බාන්න අපිට. ඇතුලෙන් එන්නද පොඩ්ඩක් බාන්න. එන්න. ඒක තමයි බිරියානි. 500 දෙන්න පුළුවන්ද බිරියානි එක? චූටි ලාභයක් තියෙන්නේ. චූටි ලාභය තියාගන්න දෙනවා ඉතින්. මේක අපේ චට්නි එක. චිකන් පීස් එකක් දෙනවා. බ්‍රෙස්ට් එක දෙනවා. මොන තේකක් තෝරලා ගන්න පුළුවන්. මේ බ්‍රෙස්ට් එක නෝනම් බ්‍රෙස්ට් එක දෙනවා. එක්කේ උදේ නියමයි ඉතින්. කොච්චර කාලෙද වැඩේට? ඊටම අවුරුදු එකමාර. වයස කීයද? 23යි. චූටි කාලේ ඉඳලා බිස්නස් එකක් ගන්න ආසාව හිටියා මොකද්ද පටන් ගන්න කියලා. කොරෝනා කාලේ තමයි වියන්න පුරුදු වුනේ. YouTube එකෙන් බල ආසාස කෑම වල වෙනවා. දැන් මම ආයේ බලලා රෙසිපි බලලා ඊට පස්සේ මගේම රෙසිපි එකක් ඇදුවා කොහොමද. අදලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේ සාමාන්‍ය දවසට බිරියානි කීයක් විතර විකුණනවද? පාර්සල් 150ක් විතර මෙතන විතරක් නෙමෙයි. තව තැනකින් තව බ්‍රාන්ච් එකක් තියෙනවද? බ්‍රාන්ච් එකක්. ඒකත් ඔයාගේම. ඔව්. මේක දැන් දාලා හරියටම සති දෙකක්. ශානියමයි. ඒකේ බ්‍රාන්චස් දෙක අයිතිකාරයි. බ්‍රාන්චස් දෙකයි තියන්නේ දැන්. හරි දවසක ලංකාවේ හොඳ ව්‍යවසායකෙක් වෙන එක තමයි ආසාව. ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් ඉවර කරලා දැන් ඩිග්‍රී එකක් කරන් ඉන්නේ බිස්නස් මැනේජර්ට. මේ වැඩත් ඔක්කොම බැලන්ස් කරලා මේක පටන් ගන්නවා. අම්මලා දාතරත් කැමති උන්නේ නැහැ මුලින්. මම මේ පාරේ ඉඳලා මේ බිස්නස් එකක් කරනවා නෙවෙයි. මම මගේ වැඩක් නෙමම කරන්නේ. ඒ නිසා මට අර ලැජ්ජාව ආරෝමේ වැඩක් නැහැ. මම මේ පාරෙන් හරි පටන් ගන්නවා. එතනින් පටන් ගන්නත් උඩට කොහොමද යන්න ඕනේ. මම අඩිය ඉඳන් ආවොත් මට මේ හැමදේම දැනගන්න පුළුවන් වෙන්නේ. මට මැද ඉඳලා ගියොත් මට ඒ අර අඩියේ තියෙන මේක දැනගන්න වෙන්නේ නැහැ. 500 වෙන්නේ චිකන් කෑල්ල. තන්දුරි චිකන් කෑල්ලක් එක්ක පිටරේකුත් දෙනවා. මේ බලමු රහ කොහොමද කියලා. නියමයි. ගානට කියලා පොලිටි එක බස් කරන්නේ. අතර මොකද රහස් තියෙනවා. රුපියල් 500 සුපිරි. ඉතින් පාඩුවක් නෑ. අර හැමෝම කියනවා ඉතින් පෝෂන් මේ වැඩිපුරත් එක්ක තියෙනවා එහෙම කියේ. තාත්තා 3 wheel එලවන්නේ. ඊට මේක කරන්න දෙන්න බෑනේ දැන් තාත්තයි වයසත් හරි. අපි කොහොමරි මේ ගේමක් ගාලා ඒගොල්ලන් කොහොමරි දැන් විශ්‍රාමයේ සුවයෙන් තියන්න ඕන. ගෙදරට. කියන අම්මා තාත්තලා හොඳට සලකගෙන ඉන්නවා. සලකනවා සලකන්න ඕනේ. මගේ තාසම ගෑම බිරියානි කියන්නේ. කොරෝනා කාලෙන් පස්සේ රුපියල් 500ට 600ට තිබ්බ බිරියානි ඔක්කොම දැන් 100යි 1200යි. දැන් හැමෝටම ගන්න බෑනේ ඒ ගණන් වලට. මම දැන් අර ප්ලෑන් කරගෙන හිටියේ කොහොමරි මම අඩුවට දෙනවා. දැන් මෙතන මේ කඩකුලියකුත් නැහනේ. මම කාට් එකගෙන කරන්නේ. චූටි ලාභයක් තියා ඊට පස්සේ කොහොමරි 500ට දෙනවා කියලා හිතුවා. නැත්නම් සල්ලි දෙන එක විතරනේ ගිහිල්ලා බිරියානි කකා ඉන්නේ. බිස්නස් එක පටන් ගත්තේ අතේ සතයක් තිබුණේ නැහැ. අසරණලා ඉතින් බැංක් account එකේ රුපියල් 400ක් වගේ තියෙන්නේ. අයියා බිස්නස් එකක් කරා. අයියගෙන් ලක්ෂ 2ක ණයක් කියලා තමයි මුලින්ම බිස්නස් එක පටන් ගත්තා. ලක්ෂ 2කින් ගෙව්වේ මුලින්ම. දැන් අයියගේ ණයත් ඊට පස්සේ මාස 3කින් ගෙව්වා. අතන ඔක්කොම බිරියානි කීයක් තියනවද? 3යි 6යි 9යි 12යි. ඒ බිරියානි 12ම දෙන්න අපිට. කීයද කෑම 12ට? 6යි මට 5ක් දෙන්න. ටිකට 1000ක් ඩිස්කවුන්ට් එකක් දෙනවද අපිට? කෑම ගොඩක් ගත්තින්දා. 5000ක් ඇත්තද ඔබට? කීයක් තියෙන්නේ? හා? 10ක් තියාගන්න. මේක වංගාන වල ඉස්සිය. අවදාන මේ ගොඩ යන්න ඕන බිස්නස් එකකින් නා. අපි යනවා. ජයම එන්න ඕන. ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන. අපි ගිහින් එන්නම් ඈ. මේ කෑම ටික අරන් අපි පාරින් ඉන්න කට්ටියට බෙදනවා දැන්. අද බිරියානි එකක් ඔයාට මං ගාන එක. ස්තුතියි පිසිත් දේවා මහත්තයාට වැඩියෙන් ලැබේවා. Roma Pizza. Dukking nabe කණ්ඩිති කරගෙන ඉඳලා අපි දේවා. ආ. අදේ ඉඳලා